හොඳයි. සුබ දවසක් කියලා ඔයාලා හැම කෙනෙක්ම අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට ලැබෙන අස්වැසුම මුදලට අමතරව වැඩිපුර ගිණුම් ගත වී ඇති රුපියල් 5000 කුමක්ද කියන එක. ඉතින් මේ 5000 හැමෝටම ලැබිලා නැහැ. කිසියම් පිරිසකට විතරයි ලැබෙන්නේ. ඉතින් අද මේ දැනුවත් කරන්න හදන්නේ මේ රුපියල් 5000 ලැබෙන්නේ කාටද කියලා. ඔයාලා දන්නවා ඇති මෙච්චර කාලයක් වයස අවුරුදු 70ට වැඩිහිටියන්ට ලබා දෙන වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල හරහා තමයි ගෙවීම් කටයුතු සිදු වුනේ. ඉතින් මේ අස්වැසුම ක්‍රියාවලිය ආරම්භ වීමත් එක්ක අස්වැසුම ලබන පවුල් වල සිටින වැඩිහිටියන්ට ඔවුන්ගේ වැඩිහිටි දීමනාව මේ අස්වැසුම ගිණුමටම බැර කිරීමට කටයුතු කරා. ඒ කියන්නේ අස්වැසුම ලැබෙන පවුලක වැඩිහිටි දීමනාව තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ වැඩිහිටි දීමනාව අර අස්වැසුම ගිණුමටම තමයි ගිණුම් ගත වෙන්නේ. එතකොට ඔයාලා දන්නවා ඇති අස්වැසුම නැති ඒ වුණාට වැඩිහිටි දීමනාව තියෙන පිරිසක් ඉන්නවා. මේ අයට රුපියල් 5000ක මුදල ගිණුම් ගත කිරීමේ ක්‍රමවේදයක් නැති හින්දා තැපැල් කාර්යාල හරහා තමයි ගෙවීම් කටයුතු සිදු වුනේ. ඔන්න ඉතින් 2026 වසරේ ඉඳලා මේ අයටත් තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීම සම්පූර්ණයෙන් නතර කරලා ඔවුන්ගේ බැංකු ගිණුමටම මුදල් ගිණුම් ගත කිරීම සඳහා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ දිනවල මේ වැඩිහිටි පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කරන ගමන් තමයි තියෙන්නේ. ඔවුන්ගේ තොරතුරු දත්තපත්තියට ඇතුළත් කරන් පස්සේ 2026 වසරේ මුල් භාගයේ ඉඳලා මේ වැඩිහිටියන්ටත් ඔවුන්ගේ වැඩිහිටි දීමනාව බැංකු ගිණුමටම ගිණුම් ගත වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අස්වැසුම මුදලට අමතරව රුපියල් 5000ක මුදලක් වැඩිපුර හම්බ වෙන අයට හම්බ වෙන්නේ. ඒක අස්වැසුම මුදලක් නෙවෙයි අර වැඩිහිටියන්ට හම්බ වෙන වැඩිහිටි දීමනාව. ඉතින් ඔයාලා ගෙදර ඉන්න ආච්චිට 100ට එහෙම නැත්නම් අම්මට තාත්තට මේ වැඩිහිටි දීමනාව රුපියල් 5000 ඔයාලගේ අස්වැසුම ගිණුමට වැටෙනවා නම් ඒ රුපියල් 5000 ඒ වැඩිහිටි පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කරන්න. මොකද ඔවුන්ගේ බෙහෙත් හේත් ගන්න අනිකුත් පෞද්ගලික වියදම් සඳහා වැඩිහිටියන්ගේ සුබ සාධනය වෙනුවෙන් රජය විසින් ගන්න මේ උත්සාහය සාර්ථක වෙන්නේ ඔයගොල්ලන් ඒ මුදල ඒ වැඩිහිටියන්ටම ලබා දුන්න දින් තමයි. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙමත් ඔයගොල්ලෝ හමුවට එනකන් අදට මම සමු ගන්නවා. හැම කෙනෙක්ටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.